අයිබෝන් යාළුවනේ. ඉතින් ඔන්න අදත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන වීඩියෝ එක තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල කොන්ත්‍රාත් පදනම මත රියදුරු තනතුරු බඳවා ගැනීම. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕන මගේ channel එකේ වීඩියෝ ගණනාවක් දාලා තියෙනවා. රාජ්‍ය අංශය රැකියා, ඒ වගේම පෞද්ගලික රැකියා, ඒ වගේම පාඨමාලා ගැන. ඉතින් ඒවත් බලලා හොඳයි නම් channel එක subscribe කරන්න, වීඩියෝ අනිත් අයටත් බලන්න share කරන්න කියලා වලින් ඉල්ලනවා. ඉතින් අපි බලමු මේ කොන්ත්‍රාත් පදනම මත රියදුරු තනතුරට මොනවද අවශ්‍ය වෙන සුසුකම් කියලා. මුලින්ම දාලා තියෙනවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කොන්ත්‍රාත් පදනම මත රියදුරු තනතුර. මෙම විශ්වවිද්‍යාලයේ පුරපාඩු පවතින රියදුරු තනතුර සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට නියමිත සුසුකම් සපුරා ඇති අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. සුසුකම් දාලා තියෙනවා දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් දෙකකට සමාන සාමාර්ථ සහිත විෂයන් 6කින් අපට සාපේල විභාගය සමත් වී තිබීම. ඊළඟ බර වාහන පැදවීම සම්බන්ධ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් තිබිය යුතු අතර රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව යටත් පිරිසෙහි වසර 3ක පළපුරුද්දක් ලබා සිටීම. ඊළඟ තියෙනවා වැටුප රුපියල් 50,000ක් දීමනා ඇතුළත්ව. වයස දාලා තියෙනවා අවුරුදු 55ට නොවැඩි වෙන්න ඕන. ප්‍රතිලාභ දාලා තියෙනවා තෝරා ගන්න අය සේවක අරසාතක අරමුදලේ සමාජිකයන් වන අතර ඔවුන්ගේ ස්ථාවර මාසික දීමනාවෙන් 108ක ප්‍රමාණයක් සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් 112කට සමාන ප්‍රමාණයක් සේවක අරසාතක අරමුදලට ගෙවනු ඇත. ඊට අමතරව ඔවුන්ගේ ස්ථාවර මාසික දීමනාවෙන් 103ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල විසින් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට ගෙවනු ඇත. ඊළඟ සටහනක් දාලා තියෙනවා වාහනයේ සුළු අලුත් වැඩියාවක් කර ගැනීමට හැකියාවක් තිබිය යුතු අතර දිව රාත්‍රී සේවය සඳහා සුසුමනා ශරීර සෞඛ්‍යකින් හා ඇස්පෙනීමකින් යුක්ත විය යුතුය. ඊළඟ රියදුරු තනතුරේ වැඩි පළපුරුද්දක් ඇති සහ නාවල විවෘත විශ්වවිද්‍යාලය සිට කිලෝමීටර් 10ක් තුල පදිංචි අය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනු ලබනවා. ඊළඟ දාලා තියෙනවා ආයුධම් කළ යුතු ආකාරය. තමන් විසින් සකස් කරන ලද සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ආයුධම්පස් සහතිකවල පිටපත් සමග ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛනාධිකාරී අධ්‍යයන ආයතනය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නාවල නුගේගොඩ යන ලිපිනයට 2025/4/3 දිනට පෙර ලැබෙනසේ තැපැල් මගින් එවීමට හෝ පැමිණ බාර දීමට හැකිය. සහතිකවල පිටපත් සමග 2025/4/3 දිනට පෙර එවනු ලබන ආයුධම්පත් පමණක් පරීක්ෂණ සඳහා සලකා බලනු ලැබේ. ඉතින් ඇඩ්‍රස් එක වාට දාලා තියෙනවා මේ දේවල් 4/3ට කලින් ඔයාලා මේ එවලා තියෙන විස්තර ටික ඔයාට තැපැල් මාර්ගයෙන් ඔයාට යවා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන සුසුකම් ඔයාට තියෙනවා නම් මේ කොන්ත්‍රාත් පදනම මත රියදුරු තනතුරට ඔයාට ආයුධම් කරන්න පුළුවන්. ඒ වගේම 2025/4/3ට කලින් ඔයා මේක තැපැල් මාර්ගයෙන් ආයුධම් කරන්න. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කොන්ත්‍රාත් පදනම මත රියදුරු බඳවා ගැනීමේ තනතුරට ඉක්මනට ආයුධම් කරන්න කියලා තමයි. ඉතින් මේ වීඩියෝ එකත් හොඳයි නම් channel එක subscribe කරන්න, වීඩියෝ එක like එකක් දාගෙන comment එකක් දාගෙන යන්න. ඒ වගේම අනිත් අයටත් බලන්න share කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලන ගමන් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. හැමෝටම ජය වේවා.